අයියෝ බබා කොයිදනේ මේ පාරේ බෝක්කු ගානේ ඉන්නේ? අයියෝ බං උඹට දවස් ගානක් තිස්සේ කියන්නේ වද දෙන්න නැතුව පාඩුවේ ඵලයන්කෝ බයි උඹ යන ගමන. කොහේ යන්න දානේ මම මේ ඔයව දැකලා ඔයව බලන්න ආවියානේ. උඹ ඇත්තටම උඹ සීනි පොන්නේක්. මං තවත් උඹට කියන්නේ බං මට මේ ඉන්න බැරුව ඉන්නේ දැන් පාඩුවේ ඵලයන් මෙතනින්. එහෙම කියන්න එපානේ මම මේ ඔයාට දවස් ගානක් තිස්සේ ආදරේ කියලා කියන්නේ. ඔයාට ඒක දැනෙන්නේ නැද්ද කියන්නකෝ. මොකද්ද? දැනෙන්න තෝ ගෑණිද්ද නෑනේ. උඹ ගිහින් ඕවට අල්ලගනින් තොපිලේ අර එහා ගෙදර පොඩි එකා. ඊයානේ මං කැමති නෑ ඒ වගේ සීනි හැදිච්ච හාල් පාරුවන්ට. මං කැමති ඔයා වගේ ලොකු තෝර මෝරුන්ට. ඒ බා මං එන අමාරුවකින් එන වේදනාවකින් ඉන්නේ බං මට ඉස්පිරිතාලයට යන්න දීපන්කෝ බං. අනේ ඇයි පෙටියෝ හොස්පිටල් යන්නේ මොකද වෙලා තියෙන්නේ? ඒ බං උඹට මං අද ගහන ඕක පැලෙන්න මෙතනින් ගියේ නැතෝ. අනේ මේ කකෝ. අනේ ඒක තමයි මටත් ඉන්න ඕන ගහන්නනේ. ඊ බං මගේ මෙතන පත්තෑයක් කාලේ හිටියේ මං ඒක ඉස්පිරිතාලයට යන්න හැදුවේ. ඒකව මට පාඩුවේ කරගන්න දීපන්කෝ බං නිදාසේ. ඊ අනේ කෝ බලන්නේ පත්තෑයක්ද කෑවි කියලා. What the fuck? පිස්සුද බන්තොට මේක පෙන්වන්න ලැජ්ජ නැද්ද යකෝ මේක බලන්න උඹට? ඌ බලන්න පෙන්වන්න. එහෙම කිව්වට හරියන්නේ නෑනේ අනේ. මාවතෝ යකා උස්ස ගන්න එපා මන්තොට එක සැරයක් කිව්වනේ පර බල්ල මෙතනින් ඵලයන් යන්න. ඒ තෝ මගෙන් ඕක තලා ගන්න හදන්නේ කෝ බලන්න පෙන්වන්න බලන්න එක සැරයක්. ඒ ඔය මොකද්ද කරන්න හදන්නේ උඹ? අල්ලන්න එපා මං කෑ ගහන හොඳේ. මේ තියෙන්නේ අයියෝ බම් මොකද්ද කරේ? සිත රිදුනා